සුද්දා වගේ වැඩ දුන්න මේ පුද්ගලයා අතටම වුණා. අඬලා දොඩලා බේරෙන්න බැල්ලුවා. හැබැයි නීතිය ඊට උඩින් හිටියා. සුදු ගිහින් කළු මතුවෙන්න පටන් ගත්තා. කරපු ජාවාරම් ටික ටික හෙළි වුණා. මතකද ඔබට කිව්ව ඔන්ලයින් රැකියා ජාවාරම්කාරයෝ ගැන? අපි එදා කිව්වා වගේ දැන් මේ ජාවාරම්කාරයෝ කොටු වෙනවා. කවදා හරි දවසක කොටු වෙනවා. නීතියෙන් ගැලවීමක් නැහැ. මෙන්න මෙයත් අහුනේ අන්නේ විදියට. මේ ජාවාරම්කාරයෝ වැඩිපුරම යොදාගන්නේ සෝෂල් මීඩියා. අපේ රටේ මේ ජාවාරම්කාරයන්ට අහු වෙන ප්‍රමාණය ඉතාමත් වැඩි. මිනිසුන්ගේ අවශ්‍යතා සහ බලාපොරොත්තු තමයි මේ ජාවාරම්කාරයෝ බිල්ලට ගන්න. රට යන්න හිතුවොත් කොහොම හරි රට යන්න උත්සාහ කරොත් තමයි මේ ජාවාරම්කාරයට අහු වෙන්නේ. රට යන්න පෙර සල්ලි දෙන්න පෙර ඒ ගැන දන්න විදේශ සේවා නිකුත් කාර්යාංශයෙන් අහන්න කියලා අපි කොච්චර මතක් කරනවද? කොච්චර කිව්වත් සමහර අය අහු වෙනවා. එහෙම අහු වෙලා මුළු සීසව නැති කරගත්තට පස්සේ තමයි Taman මේ ජාවාරම්කාරයට අහු වුණා කියලා තේරෙන්නේ. එතකොට ප්‍රමාද වැඩි. මේ ජාවාරම්කාරයෝ රටේ ඉඳලා වගේම ලංකාවේ ඉඳලත් මේ ජාවාරම් මෙහෙවනවා. සුද්දා වගේ වැඩ දුන්න මේ පුද්ගලයා අතටම වුණා. අඬලා දොඩලා බේරෙන්න බැල්ලුවා. හැබැයි නීතිය ඊට උඩින් හිටියා. ගැලවීමක් ලැබුණේ නැහැ. විමර්ශන නිලධාරීන්ට කොටු වුණා. සුදු ගිහින් කළු මතුවෙන්න පටන් ගත්තා. කරපු ජාවාරම් ටික ටික හෙළි වුණා. මේක ලේසි මතුවීමක් නෙවෙයි. නිවේනේ හැමතැනින්ම මෙයාගේ ජාවාරම් හෙළිවෙන්න පටන් ගත්තා. එහෙම හෙළි වෙනකොට විමර්ශන නිලධාරීන් මෙයා කතින්ම හිර කළා ඒ නීතියට. ශ්‍රී ලංකා විදේශ සේවා නිකුත් කාර්යාංශ විමර්ශන ඒකකයක් තියෙනවා. ඒ විමර්ශන ඒකකය යටතේ පොලිස් ඒකකයකුත් තියෙනවා. මේ ජාවාරම්කාර ඒක දැනන් හිටියට එතන එයාට වැඩේ වැරදුනා. මෙයා ගියේ ඊට පස්සේ පොලිසියට. එතනින් උසාවියට. උසාවියෙන් මොකද උනේ? උසාවියේදී වරද පිළිගන්න ඕනේ. අන්තිමට පොරොන්දු වුණා මේ ගත්ත සල්ලි හපවු දෙන්න. මෙහෙම වරදක් කළා කාටවත් නීතියෙන් ගැලවෙන්න බෑ කියන එක මෙතෙන්දී හරියටම ඔප්පු වුණා. දැන් තේරෙනව නේද මේ වගේ හොරුන්ට සල්ලි දීලා රට යන්න හිතුවොත් වෙනදී මේක හොරුන්ටත් පාඩමක් සල්ලි දෙන අයටත් පාඩමක්. ඒ නිසා රට යන පෙර ඔබ දෙවරක් සල්ලි දෙන්න පෙර තුන්වරක්. සැකයක් තියෙනවා නම් විදේශ සේවා නිකුත් කාර්යාංශයේ 1989 අංකය අමතන්න. අපේ මේ විමර්ශන වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ විදේශ රැකියාවට යන්න කලින් ජාවාරම්කරුවන්ට අහු වෙනවා නම් ඒ ජාවාරමෙන් ඔබ වළක්වා ගන්න. අපිටත් සමාජ වගකීමක් තියෙනවා ඔබ ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒ වගේම මේ වීඩියෝ බලන ඔයාටත් වගකීමක් තියෙනවා ඔයාවත් ඔයාගේ හිත මිතුරන්වත් මෙවැනි ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරන්න. එහෙනම් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඔබගේ මිතුරත් ආරක්ෂා කරගන්න ඔබටත් වගකීමක් තියෙනවා. නැවතත් මේ වැඩසටහනකින් හමු වෙමු. ඉහින් එන්න.